ඔන්න ඉතින් අදත් ගැන තියෙන සුපිරි වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ප්‍රොක්සි සර්වර් එකේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ බලුවේ නැත්නම් දැම්මම ගිහලා මේ වීඩියෝත් බලලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක ගැන තියෙන්නේ ප්‍රොක්සි සර්වර් එක හදාගන්න විදිය. ඉතින් යාළුවනේ ආයෙත් මතක් කරනවා. ඉතින් අර වීඩියෝ බලලා නැත්නම් ඉතින් බලලා ඉන්න. මොකද ඒකේ තමයි ප්‍රොක්සි සර්වර් එකේ තියෙන දේවල් ඉතින් පෙන්නන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝෙන් තමයි ප්‍රොක්සි සර්වර් එක හදන වීඩියෝ ගැන තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ channel subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. මේ වගේ සුපිරි වීඩියෝ බලන්න. එහෙනම් යාළුවනේ වැඩි අපි යමු අද වීඩියෝට. ඉතින් වීඩියෝ එක ගිහලා ඇතුළේ සෙට් වෙමු. හරි ඉතින් යාළුවනේ ඔයාලට ඔක්කොම මතක් කරනවා. ඔයා Free Fire Max download කරන් තියෙනවා නම් ඒක uninstall කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි මේ proxy එක දාන්න යන්නේ Free Fire Max එකට. ඉතින් යාළුවනේ ඔයා ඔක්කොම ඒක uninstall කරන් ඉන්න නැත්නම් ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ app දෙකක් තියෙනවා. ඉතින් එක app එකයි ඕනේ ඒක දාගන්න. ඉතින් අනිත් app එක ඕනේ මේ වගේ මේ වීඩියෝ තියනවා වගේ. ඉතින් ඒක කට් කරලා ඒකට ප්‍රේස් කරන්න. නැත්නම් ඉතින් යාළුවනේ මේ අපිට ඉන්න proxy එක. ඉතින් යාළුවනේ මම වීඩියෝ එකේ පහලින් කමෙන්ට් box එකේ හරි description box එකේ හරි දාලා තියන්නම් app දෙකේ link එක. ඉතින් ඔයාලා app දෙක download කරගන්න ඉස්සරවම ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා වගේ හරියටම මේක දාගන්න ඕනේ. ඉතින් හරියටම දාගන්න මෙන්න මේ වගේ මේකට දාලා ඉතින් වැරදි වෙන්න තියෙන proxy එක හදාගන්න බැරි වෙයි. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට කරලා යන්න ඕනේ. ඔයාගේ ඉතින් download කරලා තියෙන ඉසෙට් ඇචිව් නෙමෙයි ඔය S2 beta කියන app එකට. ඉතින් ඔයාගේ original Free Fire එක නෙමෙයි යන්න ඕනේ. මේ S2 beta කියලා app එකක් තියෙනවා. අන්න ඒකට යන්න ඕනේ. මම ඒකට දැන් මේ විදිහට ගියා. ඊට පස්සේ යනවා මෙන්න ඔය වගේ MB 27ක වගේ පොඩි අප්ඩේට් එකක් දෙන්න ඉල්ලයි. ඒක ඔයා දෙන්න ඕනේ. ඉතින් ඊට මතක් කරනාලුනේ මේ ඔයා ඉතින් account එක හදා ගන්න ඕනේ. මම ඉතින් account එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක කෑල්ල දැම්ම නැහැ. ඉතින් බොරුවට අපරාධින්ද. ඉතින් යාළුවනේ account එක හදා ගන්න ඕනේ. ඔයා ඉතින් account එක හදාගන්න දන්නවද? ඉතින් guest account එක හදාගන්න ඔයාගේ original Free Fire account එක දෙන්න එපා. එහෙම වුණොත් ඉතින් account එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් sure නැහැ. ඉතින් යාළුවනේ එහෙම ඔයා account එක හදාගෙන මෙන්න මේ වගේ log වුණාට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ එකට log වෙන්න බැරි වෙයි. ඉතින් මෙන්න මේ වගේ එකක් එයි. ඔයා ඉතින් යාළුවනේ මෙන්න මේකේ හරියට මේ screenshot එකක් ගහ ගන්න ඕනේ. ඉතින් යාළුවනේ screenshot එක ගහ ගන්න ඔයාගේ ID එක බලා ගන්න. ඉතින් යාළුවනේ ඊටකට ඔයා Google Chrome එකට ගිහිල්ලා මෙන්න මේ වගේ www.unlockbetaf.com කියලා වෙන මේ වගේ සර්ච් කරගන්න. ඉතින් මම මේකේ link එක පහළ description box එකේ දාලා තියන්නම්. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ මේකක් එයි වගේ එකට. ඉතින් ටිකක් කරලා ඉන්න කියනවා. ඉතින් මෙන්න මේ වගේ interface එකක් එයි. ඔයා ඉතින් මෙන්න මේක ටිකක් කරලා ඉන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි verification successful කියලා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ ඇතුළට යනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයා මෙතනින් දෙන්න ඕනේ unlock without discord කියලා. ඉතින් යාළුවනේ මේක පැය දෙකකට විතරයි තියෙන්නේ. ඒක අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඒක දීලා ඉතින් ඔයාලට එක ඇඩ් එනවා. ඉතින් ඒ ඇඩ් කට් කරලා ඉතින් යන්න ඕනේ. නැත්නම් මේ ඇඩ් වලට ගිහිල්ලා කට් කරලා හිමිය ෂේප් එකේ යන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන යාළුවනේ අර කලින් ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත ID එක එන්ටර් කරන්න ඕනේ. ID එක දැම්මම පස්සේ යාළුවනේ මේ මෙන්න මෙතනින් unlock withoud discord කියලා කොළ පාටින් තියෙන එක ඔතන්න. ඊට පස්සේ යාළුවනේ ඇඩ් එනවා. ඉතින් ඇඩ් කට් කරලා යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ වන්න ඔන්න වගේ ඊට පස්සේ මෙන්න මෙහෙම එයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ next කියන එක දෙන්න. ඉතින් එහෙම දීපුවම ඉතින් ඇඩ් එනවා. ඒ ඇඩ් ඔක්කොම මේවා කරගන්න ඕනේ. ඇඩ් කට් කරලා ඉතින් ෂේප් එක කරගන්න ඕනේ වැඩේ. ඊට පස්සේ මෙන්න මේවා ඉතින් මේවා කරලා ගානට වැඩේ කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඔන්න ඔයගේ ඇඩ් එනවා. ඉතින් එන්න තෝගයක් එනවා. ඊට පස්සේ ඒවා ආයෙ next දෙන්න මේකෙන්. ඊට පස්සේ ආයෙ කට් වෙලා මේ ඔහොම එන්න තෝගයක් තියෙන. ඉතින් ඒ සීන් එක කොහොම හරි ඒවා කරගන්න ඇඩ් එහෙම එනවා. යා මේවා කරලා ඉතින් මම මේ ටික කපන්න ඉතින් වැඩක් නැහැ. ඒ ටික මේ වැඩක් නැති හින්දා ඔයාගේ අර කලින් තිබ්බ account එක කියන්නේ ඔයා හදාගත්ත guest account එකට ඉතින් අර app එකෙන් යන්න ඕනේ. ඔයාගේ original account එක නෙමෙයි Free Fire එක නෙමෙයි. ඒ app එකෙන් යන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේව ටිකක් load දෙයි. ඉතින් මේකෙදිත් ඉතින් update එකක් එල්ලන්න පුළුවන්. යාළුවනේ ඒකත් දෙන්න වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම ටිකක් කරලා ඉන්න වෙනවා. ඉතින් මේක load වෙනකන් ඉතින් අන්න වගේ load වුණා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම ආවම ඉතින් දැන් මේක මේ ඇතුළේ යන්න පුළුවන්. ඉතින් මෙහෙම දුන්නාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාගේ ඇතුළේ දාපු නම එහෙම වැල්ලා ඉතින් ලස්සනට ඇතුළට යනවා. ඉතින් ඇතුළට ගියාලා තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ටික load වෙනවා ඉන්න ඕනේ යාළුවනේ. මේ ඉතින් මේක හිර වෙනවා පොඩ්ඩක්. අර මේ පොඩ්ඩක් හිර වෙන ගතියක් තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා. ඉතින්
ඊට පස්සේ ඔයාලා වෙලා ගන්නවා මෙන්න මේ වගේ ඉතින් account එක ලස්සනට ඉතින් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ තමයි ඉතින් proxy server එකේ account එකක් හදාගන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක හොදාගෙන like එකක් දාන්න ඊළඟ මතක් කරනවා. ඉතින් ඉස්සරහට මේ වගේ සුපිරි වීඩියෝ ගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න ඊළඟ මතක් කරනවා මේ වගේ සුපිරි වීඩියෝ බලන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න අර පරිස්සමෙන් ඉන්න ජය වේවා. තුම් කඩිවල ගහලා තිම්බට පිළිකා